ආයිබෝවන් සුබ දවසක් වේවා. ඔන්න මම අද ඔයගොල්ලන්ට අරන් එනවා අලුත්ම වීඩියෝ එකක්. ජීවිතයට වැදගත් හැමදාම කියලා දෙනවා වගේ ජීවිතයට වැදගත් දෙයක්. මේ වීඩියෝ එකත් බලන්න ඔයගොල්ලන්ට ගොඩක් වැදගත්යි. ඔන්න මුලින් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. කලින් වීඩියෝ වලට ඔයගොල්ලෝ හොඳ ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඒ නිසා තමයි මම මේ වගේ තවත් ඔයගොල්ලන්ගේ ජීවිතයට වැදගත් වෙන ගොඩක් දේවල් අරන් එන්නේ. හරි අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මෙන්න මේකයි. අද සමාජයේ අද මිනිස්සුන්ට තියෙන ගොඩක් ප්‍රශ්නයක් තමයි තමන්ගේ සිරුරේ බර වැඩිකම. මේ තමන්ගේ සිරුරේ බර වැඩිකමින් ඇත්තටම එදිනදා ජීවිතේ ගොඩක් අපහසුතාවලටපත් වෙනවා. ඒක නිසා මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න දන්නේ තමන්ගේ සිරුරේ බර අඩු කරගන්න ඉක්මනින් අඩු කරගන්න ක්‍රමය. හරිම ලේසි. මේක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මූලිකව කියලා දෙනවා තමන්ගේ සිරුරේ බර කිලෝ 5කින් අඩු කරගන්න විදිය. ඊට පස්සේ තමන්ට පුළුවන් තමන්ට කැමති විදිහකට තමන්ගේ සිරුරේ බර තමන්ට කැමති කිලෝ ප්‍රමාණයකින් අඩු කරගන්න. මේක අත්හදා බලන්න. ඔයගොල්ලෝ අත්හදා බලලා මේක සාර්ථක නැත්නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා මට කියන්න මේක සාර්ථක නැහැ කියලා. මේක මේ 100% සාර්ථකයි. ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ප්‍රතිඵල ඒ මොහොතේම බලන්න පුළුවන්. මොකද ගොඩක් දේවල් ගොඩක් මේවට තමන්ගේ සිරුර බර වැඩිකමට විසඳුම් තියෙනවා. විසඳුම් කියලා දෙනවා. හැබැයි බර අඩු කරගන්නකම කියලා දෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සෑහෙන කාලයක් ගත වෙනවා ඒක ප්‍රතිඵල ලබා ගන්න. ඒක නිසා මම ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්න දන්නේ තමන්ගේ සිරුරේ බර ශනිකව කිලෝ 5කින් අඩු කරගන්න. මේකට තමන්ට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ පෑනක්. මේ තියෙන පෑන ඒ වගේම මෙන්න මගේ බෝඩ් එකක් තමන්ට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තමන්ට තමන්ගේ බර තමන්ගේ සිරුරේ තියෙන බර කිරා ගන්න තරාලියක් අවශ්‍ය වෙනවා. ඒක සාමාන්‍යයෙන් ගෙදරක නැති වෙන්න පුළුවන්. නමුත් තමන්ට දන්න හිතවත් තැනකින් තියෙන තැනකින් තමන්ගේ බර කිරා ගන්න. කිරාගෙන අපි උදාහරණයක් විදිහට හිතමු. දැන් මගේ බර මම කිරාගත්තා. මගේ බර තියෙනවා කිලෝ 35ක් කියලා අපි උදාහරණයක් විදිහට හිතමු. අපි කරන්න ඕනේ මේ තමන්ගේ බර කිලෝ 5කින් අඩු කරගන්න නම් මෙන්න මේ ආකාරයෙන් මේ බෝඩ් එක අරගෙන බෝඩ් එකක් හරිය තමන්ට තියෙන විදිහට තමන්ට පොතක් හරිය අරගෙන දැන් මගේ උදාහරණයක් විදිහට මගේ බර කිලෝ 35ක් කියලා අපි හිතමු. මම මෙන්න මෙහෙම ලියා ගන්නවා මගේ සිරුරේ සම්පූර්ණ බර ප්‍රමාණය අන්න මේ විදිහට ලියා ගන්නවා. 35යි අපි දාමු කිලෝග්‍රෑම්. ඊට පස්සේ දැන් මට අවශ්‍යයි මම ඔයගොල්ලන්ට කිව්වේ කිලෝ 5කින් බර අඩු කරගන්න ක්‍රමය. right. මෙන්න මෙතනින් අපිට අවශ්‍ය අඩු කරන්න අවශ්‍ය කිලෝ ගාන ලියනවා. කියලා මෙතනින් දානවා අඩු කිරීමේ ලකුණ. දාලා මෙන්න මේ විදිහට ඉරක් ගහලා මෙන්න මේක මේ විදිහට අඩු කරන්න තියෙන්නේ. 5න් 5ක් ගියාම බිඳුවයි. මෙතන එතකොට ඉතුරුයි 3ක්. එතකොට ඔන්න කිලෝ 35න් 5ක් අඩු වුණාම ඉතුරු කිලෝ 30යි. ඔන්න ඔය විදිහ තමයි සාර්ථක ක්‍රමේ ඉක්මන් ක්‍රමේ තමන්ගේ සිරුරේ බර අඩු කරගන්න. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මං හිතන්නේ. මම ඒකයි මුලින් කිව්වේ. මම අඩු කරගන්න ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කිලෝ 5කින්. නමුත් ඒක තමන්ට අවශ්‍ය නම් දැන් අර මම කලින් දැම්මා වගේ අඩු කරන ප්‍රමාණය තමන්ට කැමති කිලෝ 8ක් 10ක් වගේ තමන්ට කැමති ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ක්‍රමේ අත්දැක බලන්න කරලා බලන්න අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඔයගොල්ලන්ගේ අදහස් ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ කමෙන්ට් එකකින් මට ඉදිරිපත් කරන්න. right එහෙනම් බොහොම ස්තුතියි.